එකතු වී කොච්චර පොත් තිබ්බත් කියවන්න ලිස්ට් එකක් හදාගෙන තියෙන පොත් පොලිමේ තිබ්බත් ප්‍රියතම ලේඛකෙක් හෝ ලේඛිකාවකගේ පොතක් දැක්කහම අර පෝලිං ඔක්කොම කඩලා අලුත් කියවීමක් කරන්න හිතෙනවා. අන්න ඒ විදිහට තමයි අද මම ඔබට ඉදිරිපත් කරන්න හදන පොත ආවේ. මේ පොත ඉතාමත් මෑතකදී 2026 පෙබරවාරි මාසේ මගේ අතට පත්වෙච්ච පොතක්. මාර්තු මාසේ වෙනකොට අපි මේ රිවිව් එක කරන තත්වයට මේ පොත ආකර්ශනීය වෙලා තියෙනවා. මගේ ප්‍රියතම ලේඛකෙක් හෝ ලේඛිකාවක් වර්තමානයේ ජීවතුන් අතර ඉන්න කෙනෙක් කිව්වොත් එයින් මුල් තැන ඉන්නේ ඉසබෙල්ලා ඇන්දේ. ඉසබෙල්ලා ඇන්දේගේ පොත් විශාල ප්‍රමාණයක් සිංහලයට පෙරලිලා තියෙනවා. මේ මම හිතන විදියට අලුතින්ම ඉසබෙල්ගේ සිංහලට පෙරලිච්ච පොත තමයි මගේ අතේ තියෙන්නේ. අපි කතා කරමු අද ඉසබෙල් ඇන්දේගේ අලුතින්ම සිංහලයට නැගිච්ච පොත පිළිබඳව. මොකද්ද මේ පොත? පොතේ නම වයලිටා. පොත ලිව්වේ ඉසබෙල් අයන්දි. පොත සිංහලයට පෙරලෙන්නෙත් මුල් නමින්මයි වයලිටා. පොත සිංහලයට පරිවර්තනය කරන්නේ ප්‍රමෝදි නිල්වලා හේවා විතාරණ. ඇගේ ට්‍රැක් රෙකෝඩ් එක ගත්තහම නම් ඇය කෙටි කාලයක් ඇතුළත ඉතාමත් හොඳ පොත් කිහිපයක් පරිවර්තනය කරලා තියෙන පරිවර්තිකාවක්. පොත ප්‍රකාශයට පත් කරන්නේ සරසවි ප්‍රකාශකයෝ. රුපියල් 1500ක් මිල කරලා තියෙනවා පොත. පිටු 439කින් සමන්විතයි. මෙන්න මේ පොත පිළිබඳව තමයි අද අපි කතා කරන්නේ. මේක මොන වගේ පොතක්? ඇත්තටම වයලිටා කියන්නේ විශිෂ්ට කෘතියක්. ඒක තමයි පළමුවෙන්ම මට කියන්න තියෙන්නේ. ඉසබෙල් ඇන්දේ විසින් ලියන ලද බහුතරයක් පොත් විශිෂ්ට ගණයේ පොත්. හැබැයි ඒ ඉසබෙල්ගේ ලක්ෂණ වලින් තරමක් බැහැර වෙලා සම්පූර්ණයෙන්ම යථාර්ථවාදී රීතිය ඔස්සේ ලියවිච්ච පොතක් තමයි වයලිටා කියන්නේ. මොකද අපි දන්නවා ඇයගේ ආරම්භයේ සිටම ඇය යම් ප්‍රමාණයකට මායා යථාර්ථවාදී රීතිය ඔස්සේ රචනා කරපු ලේඛිකාවක්. හැබැයි මම මේ පොතේදී එහෙම එකක් දැක්කේ නැහැ. ඇය සම්පූර්ණයෙන්ම යථාර්ථවාදී රීතිය ඔස්සේ තමයි මේ පොත ලියලා තිබ්බේ. මේ පොතේ ඉන්නවා කාන්තාවක්. ඇගේ විශේෂත්වය තමයි ඇය අවුරුදු 100ක් ජීවත් වෙනවා. මේ අවුරුදු 100 ඇතුළත ඇය මුහුණ දෙන අභියෝග සහ ලෝකයේ සිද්ධ වෙන සමහර සිදුවීම් එක දිගට පෙළගස්සලා තියෙන විශිෂ්ට ගණයේ පොතක් තමයි වයලිටා කියන්නේ. මොකද්ද මේ පොත ඇතුළේදී සිද්ධ වෙන්නේ? 1918 දී 20 දී විතර ලතින් ඇමරිකාව ගිල ගන්නවා පැන්ඩමික් එකක්. වසංගතයක්. ඒ තමයි ස්පාඤ්ඤ උණ. මේ වසංගතයෙන් ඇරඹිලා 2020 වෙනකොට තවත් වසංගතයක් ලෝකය බිලි අරගෙන තියෙනවා. ඒ තමයි COVID-19 වසංගතය. මෙන්න මේ වසංගත දෙක ඇතුළත සිදුවන ලෝක පරිමාණ සිදුවීම් දාමයක් මේ පොතට ඇතුළත් කරලා තියෙනවා. මගේ මතකයේ හැටියට මට හම්බුණා ලෝකයේ ඉතාමත් වැදගත් සිදුවීම් 10ක් මේ පොතට ඇතුළත් කරලා තියෙනවා. මේ ලෝක පරිමාණ සිද්ධීන් පටන් ගන්නෙ මම ඉස්සෙල්ලා කිව්වා වගේ ස්පාඤ්ඤ උණෙන්. ඒක ලතින් ඇමරිකාව ගිල ගන්න මිලියන ගණනක් මිය ගිය වසංගතයක්. ඒ කාලෙදි තමයි වයලිටා උපත ලබන්නේ. ඒකම වයලිටා පොඩි අවදියේ ලෝක පරිමාණ මහා ප්‍රශ්නයක් තව ඇති වෙනවා. ඒ තමයි ග්‍රේට් ડિප්‍රෙෂන් කියලා හඳුන්වන මහා ආර්ථික අවපාතය. මෙන්න මේ අවපාතයේදී වයලිටාගේ පවුලත් බරපතල ආර්ථික අපහසුතාවලට මුහුණ දෙනවා. ඇයගේ තාත්තා යම් ප්‍රමාණයක පොහොසත් ව්‍යාපාරිකයෙක්. ඔවුන් ජීවත් වෙන්නේ ඉතාමත් සැප පහසුව අගනුවර. නමුත් ඔවුන්ගේ ව්‍යාපාර කඩාවැටීමත් එක්ක ඔවුන්ගේ ණය පියවා ගන්න බැරුව ඔවුන්ට සිද්ධ වෙනවා රටේ ඈත කෙරවලකට ගිහිල්ලා පදිංචි වෙන්න. මේ ලතින් ඇමරිකාවේ රටක්. මේ රට මොකද්ද කියලා කොයි වෙලාවකවත් ඉසබෙල් කියන්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් හිතා ගන්නවා මේක චිලිය කියලා. විස්තර කරන ආකාරය අනුව. හැබැයි චිලිය කියලා කොයිම වෙලාවකවත් ඇය මේ පොතේදී මේ කතාව පවතින රට හඳුන්වන්නේ නැහැ. අපි දන්නවා
චිලීවල යම් ප්‍රමාණයක සමාජවාදී නැගිටීමක් තිබ්බා. ඇයගේ ඥාතියෙකුත් එහි නායකයෙක් බවට පත් වෙලා හිටිය කාලයක්. මෙන්න මේ කාරණාව වස්තු බීජයක් හැටියට උලුප්පල දක්වන්න සහ දීර්ඝ විස්තරයක් මේ සමාජවාදී රාජ්‍ය පෙරලීම පිළිබඳව හා ආඥාදායකත්වය ගැන කියන්න වෙන් කරගෙන තියෙනවා. ඒ කියන්නේ ඊළඟ එක තමයි සමාජවාදී හා කොමියුනිස්ට්වාදීන්ගේ නැගිටීම මේ පොතේ විස්තර කරන. ඊළඟට ඒ සමාජවාදයේ බිඳවැටීම සහ ආඥාදායකත්වයේ නැගිටීම පෙන්නනවා. ඊළඟට ඇතිවෙන ප්‍රශ්නේ තමයි දේශපාලන නොසන්සුන්භාවය හා මානව හිමිකම් පිළිබඳව කතා කරන එක. ලංකාවට ආසන්න අත්දැකීම් කිහිපයක් මේ පොතේ විස්තර කරනවා මට හොඳට මතකයි. විශේෂයෙන්ම අපිට මතකයි 1990 ගණන් වල සූර්ය කන්දේ සමූහ මිනිවල ගොඩ දැමීම. අන්න ඒ හා සමාන සිද්ධියක් මේ පොතේ විස්තර කරනවා. නැවතත් චිලිය ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට එන එක මේ පොතේ විස්තර කරනවා. මම අර ඉස්සලා කිව්වා වගේ චිලි කියලා හඳුන්වලා නැතත් පොතේ අපිට තේරෙනවා මේ හඳුන්වන්නේ චිලිය තමයි කියලා. ඒ වගේම යම්කිසි රටක විශේෂයෙන්ම ලතින් ඇමරිකානුව කියන මහද්වීපයේ කාන්තාවන්ගේ වෙනස් වීම, ඔවුන්ගේ සමාජීය ස්වරූපය වෙනස් වීම හා ක්‍රියාකාරීත්වය වෙනස් වීම අපූර්වට මේ පොතේ පෙන්නනවා. ඔවුන් යම්කිසි කාලයක දික්කසාදයට අවසර නැති රටක් හැටියට තිබිලා තිනවා. ඒ තත්ත්වය වෙනස් කරගෙන ඔවුන් සමහර වෙලාවට සමලිංගිකත්වය ඉස්මතු කරන අවස්ථාවන් මේ පොතේදීත් දකින්න පුළුවන්. ඊළඟට මම දැක්ක එකක් තමයි ලෝකේ නවීන තත්ත්වයන්ට මුහුණ දෙන්න ඔවුන් ගොඩනැගෙන ආකාරය සහ අවසානයේ COVID-19 වසංගතයත් එක්ක වයලිටාගේ ජීවිතය අවසන් වීම. මෙන්න මේ කාරණා සියල්ල මේ පොත ඇතුලේ අන්තර්ගතයි. දැන් එතකොට මේ වීඩියෝව බලාගෙන ඉන්න කෙනෙක් හිතනවා ඇති මේ ඉදිරිපත් කරන්නේ ඉතිහාසගත පුරාවෘත්තයක්ද කියලා. නැහැ. මේක ඉතාමත්ම ලස්සන නවකතාවක්. ඒ නවකතාව තුළ වයලිටාගේ ජීවිතය ගලාගෙන යන ආකාරය අපූර්වට පෙන්නනවා. වයලිටා කියන්නේ ඉතාමත් ශක්තිමත් කාන්තාවක් හැටියට පෙන්නලා තියෙන චරිතයක් මේ පොතේ හැටියට. ඒ වගේම තමයි පාඨකයාට ඉතාමත් සංවේදී අවස්ථාවන් මේ පොතේ විස්තර කරලා තිබීම. උදාහරණයක් හැටියට අපි දන්නවා මිනිසෙක් වැඩි වයසක් ජීවත් වෙද්දී ඔහුගේ හෝ ඇයගේ වටේ ඉන්න අය බොහෝ වෙලාවට එයා ජීවතුන් අතර ඉඳෙද්දී ජීවිතේ හැරදාලා යනවා. ඒ කියන්නේ ඔවුන්ගේ වටේ ඉන්න ඥාතීන්, නෑදෑයින්, යහළු මිත්‍රයින් ඔවුන් සම වයස්වල ඉන්න බොහෝ දෙනෙක් මිය යනවා. ඒක වයලිටාටත් අත්දකින්න පුළුවන් වෙන කාරණාවක්. ඇය වටේ ඉන්න බහුතරයක් අය මේ විදියට මරණයට පත් වෙනවා. අන්න ඒ සිදුවන මියයෑම්, ජීවිත අහිමිවීම තාමත් හැඟීම් බර ලෙස විස්තර කරන්න ඉසබෙල් අයන්දේ මේ පොතේ සමත් වෙලා තියෙනවායි කියලා මට හිතෙනවා. උදාහරණයක් හැටියට ටොරීටෝගේ මරණය. ඒක ඉතාමත් හැඟීම් බරව විස්තර කරන ආකාරයක් මට පෞද්ගලිකව දැනිච්ච මරණයක් බවට පත් වුණා. ඒ වගේම විශාල ජීවිත හැරයාම් මරණ හැඟීම් බරව විස්තර කිරීමක් මේ පොතේ දකින්න පුළුවන්. ඇත්තෙන්ම ගත්තොත් වයලිටා කියන්නේ මෑතකදී මා කියවපු හොඳම පොතක්. ඒ වගේම ප්‍රමෝදි නිල්වලා හේවා විතාරණ කියන පරිවර්තිකාව මීට ඉස්සෙල්ලා ඇගේ පරිවර්තන කාර්යයන් පිළිබඳව මේ පොතේ මුල සඳහන් කරලා තියෙනවා. පොල්රුපා සහ මුතුපන්ති කියන පොතට පරිවර්තනයට රාජ්‍ය සාහිත්‍ය සම්මානය 2021 දී ලැබිලා තිනවා. ඒ වගේම 2022 දී ඕස් දේශයේ අපූර්ව මායාකරු පොතට රාජ්‍ය සාහිත්‍ය සම්මානය ලැබිලා තිනවා. ඒ වගේම තවත් පොත් කිහිපයක් ඇගේ නම ඉස්සරහින් පරිවර්තන හැටියට පෙන්නලා තියෙනවා. මම දීර්ඝකාලීන පරිවර්තන කියවන්නෙක් හැටියට ඇගේ පරිවර්තනය ඇත්තෙන්ම ඉහළින් අගය කරනවා. මේ පොත ඉතාමත් සුමටව සහ කෘතිම ආකාරයක් නොපෙනෙන විදියට හොඳින් පරිවර්තන කාර්යය සිදු කරලා තියෙනවා කියලා මට පුද්ගලිකව විශ්වාස කරන්න පුළුවන්. ඉතින් ඇයටත් සුබ පතන ගමන් මම මේ වීඩියෝවෙන් ඔබෙන් ඉල්ලා සිටිනවා. ඉතාමත් හොඳ අග්‍රගණ්‍ය නවකතාවක් අපි ඉදිරියේ තියෙනවා. වයලිටා ඉසබෙල් අයන්දේගේ ඉතාමත් දීර්ඝ ගැඹුරු යථාර්ථවාදී නවකතාව හොයාගෙන කියවන්න. සරසවි ප්‍රකාශනයක් 2022 ලියවිච්ච පොතක් 2026 දී ඔබට කියවන්න පුළුවන් පරිවර්තනයක් හැටියට සිංහලෙන් පළ වෙන.
අන්න ඒ වගේ පොත් අපි දිගින් දිගටම විත්රුක් මල්ගමගේ YouTube channel එකෙන් ඉදිරිපත් කරනවා. ඔබ කරන්න තියෙන්නේ අපේ channel එක subscribe කරන්න, like එකක් comment එකක් දාන්න, අපිත් එක්ක දිගටම රැඳී ඉන්න. අපි ඔබට මේ වගේ හොඳම පොත් ඉදිරිපත් කරන්න සූදානමින් ඉන්නවා. නැවත දවසක හමු වෙනතුරු පතනවා ඔබට ජය.